ලංකාව ලෝකයේ බොහෝ රටවල නිෂ්පාදිත වාහන පාවිච්චි කරන රටක්. මුල් කාලයේ යුරෝපීය වාහන ජනප්‍රිය වෙලා තිබුණා. ඊට පස්සේ ජපන් වාහන. නමුත් මෑත කාලේ ඉඳන් ඉන්දියන් වාහනත් ලංකාවේ බොහොම ජනප්‍රියයි. අද අපි කතා කරන්නේ මේ වෙනසට මූලික අඩිතාලම දාපු Maruti Suzuki 800 එහෙම නැත්නම් හැමෝම දන්න Maruti 800 එක ගැන. Maruti Suzuki සමාගම ආරම්භ වෙන්නේ ජපානයේ Suzuki සමාගම සහ ඉන්දියාවේ Maruti උද්‍යෝග සමාගම් අතර සහයෝගිතාවෙන්. අද අපි කතා කරන Maruti Suzuki 800 එක නිර්මාණය වෙන්නේ Suzuki සමාගම 1979 දී ජපානයේදී නිෂ්පාදනය කරපු Suzuki Frontier කියන කාර් එක මුල් කරගෙන. ඉන්දියාවේ Maruti 800 එක ඉතාම ජනප්‍රියයි. Maruti 800 ජනප්‍රිය වෙලා තිබුණු කාලේ අවුරුදු ගණනාවක්ම එක දිගටම ඉන්දියාවේ වැඩිම විකුණන වාහන වෙලා තිබුණා. ඉන්දියාවේ මුළු වාහන ඉතිහාසයෙන් විකුණන වාහන ගත්තත් දෙවනියට වැඩිම විකුණන වාහන විදිහට Maruti 800 එක සලකන්න පුළුවන්. මේ විශාල ජනප්‍රියතාවයට ප්‍රධානම හේතුවක් වුණේ ඉන්දියාවේ ඒ රටේම නිෂ්පාදනය කරන වාහන වලට විශාල බදු සහන ලබා දෙන ගමන් පිටරටින් ආනයනය කරන වාහනවලට ලොකු බද්දක් පනවපු එක. එතකොට නිරායාසයෙන්ම ඒ රටේ නිෂ්පාදනය කරපු Maruti 800 වගේ වාහනවලට රට ඇතුලේ ලොකු තැනක් ලැබුණා. වෙනත් රටවල නිෂ්පාදනය කරපු වාහනවල තත්ත්වය ඉන්දියන් වාහනවලට වඩා උසස් වුණත් මේ ආනයනික බදු නිසා ඔවුන්ට ඉන්දියානු වෙළඳපොලේ ලොකු තරගයක් දෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් ලංකාවේ තත්ත්වය ගොඩක් වෙනස්. ලංකාවේ විවෘත ආර්ථිකයත් එක්ක තත්ත්වයෙන් උසස් ජපන් හෝ යුරෝපීය වාහන පාරේ සුලභව දකින්න ලැබුණා. මේ අතරින් වැඩිම ජනප්‍රියතාවයක් තිබ්බේ ජපන් වාහන වලට. ලංකාවේ ජපන් වාහන වලින් වැඩි වශයෙන් තියෙන්නේ JDM වාහන. JDM කියන්නේ කෙටියෙන් Japan Domestic Model වාහන වලට හඳුන්වන නම. ඒ කියන්නේ ජපන් වාහන නිෂ්පාදන සමාගම් වලින් ජපන් ජනතාව ඉලක්ක කරගෙන ජපානය තුළම පාවිච්චියට හදන වාහන. ජපානය තුළ වාහනයක් විකුණනකොට අනුගමනය කරන්න ඕන නීතිරීති නිෂ්පාදනයේදී කරන ඉහළ තත්ත්ව පරීක්ෂණ ජපන් ජනතාවගේ අලුත් තාක්ෂණයට තියෙන ඇල්ම වගේ බොහෝ දේවල් නිසා JDM වාහන ජපන් නිෂ්පාදකයන් විසින් වෙනත් රටවල නිෂ්පාදනය කරන වාහනවලට වඩා තත්ත්වයෙන් උසස් කියලා ලෝකේ පුරා පිළිගැනීමක් තියෙනවා. ලංකාවෙත් බොහොමයක් අවුරුදු 20ක් 25ක් විතර පරණ මේ JDM වාහන තවමත් පාරේ දකින්න පුළුවන්. අවුරුදු 25ක් පරණ වුණත් ඒවල තවමත් අලුතෙන් එන සමහර ඉන්දියන් වාහනවල නැති තාක්ෂණය විශේෂ පහසුකම් හොඳ බිල් ක්වොලිටි එකක් හොඳ ෆිට් ඇන්ඩ් ෆිනිෂ් එකක් වගේ දේවල් දකින්න පුළුවන්. දැන් මේ වගේ වාහන කාලයක් තිස්සේ ලංකාවේ මිනිස්සු පාවිච්චි කරලා තියෙද්දී ඇයි ඊට වඩා තත්ත්වයෙන් පහළ ඉන්දියන් වාහන වලට යන්නේ? ඔවුන්ගේ නොදැනුවත්කම නිසාද කියලා ඔයගලන්ට හිතෙන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් ඉන්දියන් වාහන වලට යන ගොඩක් අය ඒවල තියෙන අඩුපාඩු ගැන හොඳට දැනුවත්. ඒගොල්ලෝ දන්නවා බිල් ක්වොලිටි එක යන මිනිසුන්ගේ ආරක්ෂාව කල්පැවැත්ම වගේ ගොඩක් අංශවලින් මේවා උසස් තත්ත්වේ නැහැ කියලා. නමුත් ඉන්දියන් වාහන ගන්න මිනිසුන්ට හේතු වුණු දේවල් ගොඩක් තියෙනවා. Maruti 800 එක ආපු කාලේ ගොඩක් මිල අඩුයි. මේ ගානට ගන්න පුළුවන් වුණේ ඊට වඩා අවුරුදු 15ක් විතර පරණ ජපන් වාහනයක්. ඒ නිසා බොහොමයක් අය මේ වාහනේ ගන්න පෙළඹුණා. ඒ වගේ මේවයි ඉන්ධන කාර්යක්ෂමතාවයත් ජපන් වාහනයකට වඩා වැඩි. මේකේ තියෙන ජපානයේ නිෂ්පාදන එන්ජිමක්ම යම් යම් වෙනස්කම් කරලා ඉන්දියාවේදී නිෂ්පාදනය කරලා තමයි. නමුත් අඩු වේදමින් වාහනේ අඩු පහසුකම් ඇතුව මගින් ආරක්ෂාවට යොදන විධිවිධාන අඩු කරලා නිෂ්පාදනය කරලා තියෙන නිසා වාහනේ බර ගොඩක් අඩුයි. ඒක ඉන්ධන කාර්යක්ෂමතාවයට ලොකුවට බලපෑනවා. මේවට අමතර කොටසුත් ඉන්දියාවේම නිෂ්පාදනය කරනවා. ඒ නිසා ජපන් වාහනයකට වඩා ඉතා අඩු නඩත්තු වියදමකින් මේවා පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් මේක ප්‍රචලිත වෙන ලොකු හේතුව. ඒ වගේම මේවා බ්‍රෑන්ඩ් නිව් වාහන නිසා ලීසින් කම්පැනි සහ වෙනත් මූල්‍ය ආතන මේවට පහසුවෙන්ම මූල්‍ය පහසුකම් ලබා දුන්නා. මේ වගේ හේතු බොහොමයක් නිසා ආරක්ෂාව කල්පැවැත්ම සැප පහසුව වගේ දේවල් පසක තියලා අඩු පිරිවැයකින් ධාවනය කරන්න පුළුවන් මේ වගේ වාහනවලට විශාල පිරිසක් යොමු වුණා.
මරුටි 800 එකේ ඉන්ටීරියර් එක බැලුවොත් ලස්සන හෝ සැප පහසුකම් වලට වඩා වාහනේ පාවිච්චි කරන කෙනාගේ අවශ්‍යතාවයන් වලට මුල් තැන දීලා අඩු වියදමින් අත්‍යවශ්‍යම දේවල් පමණක් ඇතුළත් කරලා තමයි නිමවලා තියෙන්නේ. ඩෑෂ්බෝඩ් එක ඇතුළුව බොහොමයක් දේවල් ප්ලාස්ටික් වලින් තමයි නිමවලා තියෙන්නේ. ඒතරම්ම අලංකාරයක් නැති වුණත් මේ ප්ලාස්ටික් අවුරුදු ගණනාවක්ම රළු භාවිතයට හොඳට ඔරොත්තු දෙනවා. මීටර් පැනල් එකේ සාම්ප්‍රදායික විදියට ඇනලොග් මීටර් වලින් වේගය, ඉන්ධන මට්ටම ආදී තොරතුරු එක්ක ස්ටෑන්ඩඩ් වෝර්නින් ලයිට් කීපයක් පමණයි ඇතුල් වෙන්නේ. පැරණි විදියට මැනුවල් ඩයල්ස් තියෙන එයාර් කන්ඩිෂන් හීටර් පද්ධතියක් තමයි මේ වාහනේට ඇතුළත් වෙන්නේ. නමුත් මම දන්න විදියට බොහෝ මරුටි 800 වල මේ ටෙම්පරේචර් ඩයල් එකේ රතු පාට කොටසක් තියෙනවා. නමුත් ඒක ස්ටෑන්ඩඩ් ඉක්විප්මන්ට් එකක් විදියට හීටරයක් ඇතුළත් වෙන්නේ නැහැ. AC එක ගැන කතා කළොත් සාමාන්‍යයෙන් හොඳ මට්ටමක තියෙනවා. නමුත් අධික උෂ්ණත්වයක් තියෙන දවසකදී නම් ඇතුළත මගින් 3-4 දෙනෙක් ඉන්නවා නම් AC එකේ යම් අධිගතියක් දැනෙන්න පුළුවන්. බඩු බාහිර ආදිය දාන්න කබියක ඇතුළුව පියනක් සහිත වැසිය හැකි කම්පොනන්ට් බොක්සස් කීපයක්ම තියෙනවා. ඊට අමතර බඩු දැමීමට හැකි විවෘත කවුල් කීපයකුත් තියෙනවා. සීට් ගැන කතා කළොත් සාමාන්‍ය සැප පහසුවකින් ගමන් කරන්න පුළුවන්. 4 දෙනෙකුට වගේ ගමනක් යන්න තමයි මේ වාහනේ ඩිසයින් කරලා තියෙන්නේ. වාහනේ පොඩි නිසාත් සීට් එකේ කුෂන් එකේ උස මදි නිසාත්, ඒ කියන්නේ තයි සපෝට් එකේ මදිකමක් නිසාත් සාමාන්‍ය දුර ගමන් වලදී යම් අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. නමුත් මේ සීට් වල විශේෂත්වයක් තියෙනවා. අලුතෙන් එන ඇල්ටෝ, රෙනෝ, ක්විඩ් වගේ අලුත් බජට් වාහන වල දැන් ඉන්නේ සීට් එකටම හෙඩ් රෙස්ට් එක සවි කරලා. ඒවා ඇඩ්ජස්ට් කරන්න බෑ. නමුත් මේ මරුටි 800 එකේ ඉදිරිපස ඇඩ්ජස්ටබල් හෙඩ් රෙස්ට් එකක් සාමාන්‍ය උපාංගයක් විදියට පාරිභෝගිකයන්ට ලැබෙනවා. ඒක ඉතා වටින දෙයක්. දොරවල් 4ේම සාමාන්‍ය වයින්ඩර් තමයි වීදුරු උස් පහත් කිරීමට ලැබෙන්නේ. ඒ වගේම මේ වාහනේ පවර් ස්ටීරින් පහසුකම ලැබෙන්නේ නැහැ. ඒ නිසා එක තැන වාහනේ හරවනකොට නොපුරුදු කෙනෙකුට ස්ටීරින් වීල් එකේ යම් තද ගතියක් දැනෙන්න පුළුවන්. නමුත් වාහනේ බර අඩු නිසා පවර් ස්ටීරින් වල අඩුව සාමාන්‍ය කෙනෙකුට නම් ලොකුවටම දැනෙන්නේ නැහැ. මේ වාහනයට ලැබෙන්නේ 4 ස්පීඩ් එහෙම නැත්නම් ඉදිරිපසට ගියර් 4ක් ඇති මැනුවල් ට්‍රාන්ස්මිෂන් එකක්. සාමාන්‍යයෙන් ස්මූත් ෂිෆ්ට් කරන ගියර් බොක්ස් එකක් කියලා කියන්න පුළුවන්. මේ වාහනේ සාමාන්‍ය සූට් කේස් එකක්, ට්‍රැවලින් බෑග් එකක් වගේ දාගෙන යන්න පුළුවන් බූට් ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම පිටිපස්ස සීට් එක ඉදිරියට නවලා ලොකු ලගේජ් ස්පේස් එකක් ලබා ගන්න පුළුවන්. විශාල බඩු ප්‍රමාණයක් රැගෙන යන්න එහෙම නැත්නම් කුඩා ළමයෙකුට නිදා ගන්න පුළුවන් තරම් ලොකු ඉඩක් මේකෙන් ලබා ගන්න පුළුවන්. හැබැයි පිටිපස්සේ දොරට එන්නේ එක ඩෝ ආම් එකයි. ඒ නිසා ටිකක් පරිස්සමෙන් පිටිපස්සේ දොර පාවිච්චි කරන්න ඕන. මීට අමතරව වාහනේට ෆුල් සයිස් ස්පෙයා වීල් එකකුයි ටූල් බෑග් එකකුත් ලැබෙනවා. වාහනේ ටෙස්ට් කරන්නත් හිතාගෙන මරුටි 800 එකේ අපි නුවර ගියා. ඉස්සෙල්ලම අපි ගියේ හයිවේ එකේ. සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 100ක පමණ වේගයෙන් ලොකු අපහසුතාවයක් නැතුව ගමන් කරන්න පුළුවන්. රෝඩ් නොයිස් එක යම් ප්‍රමාණයක් ඇහෙනවා, නමුත් ඒක ලොකු ප්‍රශ්නයක් නම් නෑ. ඊට පස්සේ සාමාන්‍ය නුවර පාරේ අපි ගමන් කළා. වාලවල් තියෙන තැන් වලදී ගමන එච්චරම සැපපහසු නෑ. නමුත් සාමාන්‍ය රළු පාරවල් වල උනත් අපහසුතාවයක් නැතුව ගමන් කරන්න පුළුවන්. කඳු වලදී මම හිතුව තරම් පසුබැස්මක් තිබුණේ නැහැ. ඇත්තම කිව්වොත් වාහනේ දෙන්නෙක් වගේ යනවා නම් කඳු ප්‍රශ්නයක්ම නැහැ. 3-4 දෙනෙක් වගේ යනවා නම් AC එක ඕෆ් කරාම කඳ නගින වේගයේ ලොකු වෙනසක් තියෙනවා. නමුත් AC එක ඔන් කරන් හිටියත් කඳ නගින්න බැරි කමක් නැහැ. මේ වාහනේ තියෙන්නේ F8B වර්ගයේ 3 සිලින්ඩර් 800cc 12 valve engine එකක්. ඒකෙන් BHP 37ක් වගේ කුඩා බලයක් තමයි නිබදවන්නේ. නමුත් වාහනය කිලෝග්‍රෑම් 650ක් වගේ ඉතා බර අඩු වාහනයක් නිසා මේ බලයෙන් වුණත් සාමාන්‍යයෙන් හොඳ පර්ෆෝමන්ස් එකක් ලැබෙනවා. අපි මේ වැඩසටහනින් වාහනය ගැන වගේම මේ වාහනේ පාවිච්චි කරන කෙනෙක් දැනගත යුතු වගේ වාහනේ නඩත්තුවට අවශ්‍ය තාක්ෂණික කණුක ගැනත් කෙටියෙන් ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. එන්ජින් නම්බර් සහ වාහනේ වෙනත් නිෂ්පාදන විස්තර මෙතනින් බලා ගන්න පුළුවන්. මේ වින්ස්ක්‍රීන් වොෂ් එකේ ටැංකිය. මේකට තමයි වින්ස්ක්‍රීන් සේම් සඳහා වින්ස්ක්‍රීන් වොෂ් හෝ සාමාන්‍ය වතුර පුරවා ගන්න. මේ ඩිප්ස්ටික් එකෙන් ඕගලන්ට තියෙන එන්ජින් ඔයිල් මට්ටම බලා ගන්න පුළුවන්. මේ කැප් එක ඇරලා තමයි එන්ජින් ඔයිල් එකතු කරන්නේ.
මේ වාහනයට ගැලපෙන්නේ 10W40 හෝ 15W40 වගේ එන්ජින් ඔයිල් එක. 40 කියන පැත්ත තමයි තියෙනවනේ 10-15 කියන එක ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒක අඩු වගයක් වෙනවනම් වඩාත් හොඳයි. ඒ වගේම එන්ජින් ඔයිල් ලීටර් 2.7ක් වගේ ඕන වෙන ඔයිල් ෆිල්ටර් එකත් එක්ක මාරු කරනවා. මේ තියෙන්නේ බ්‍රේක් ෆ්ලැට් රිසර්වර් එක. .3 බ්‍රේක් ඔයිල් තමයි පාවිච්චි කරන්න ඕන. මෙතනින් තමයි ගියර් ඔයිල් බලන්නේ. ගියර් ඔයිල් මාරු කරනවා නම් SAE 75W90 වර්ගයේ ඔයිල් ලීටර් 2.1ක් පමණ අවශ්‍ය වෙනවා. සෑම කිලෝමීටර් 40,000කට පාරක් ගියර් ඔයිල් මාරු කරනවා නම් වඩා හොඳයි. මේ තියෙන්නේ බැටරිය. 38B20R මාදලයේ ඇම්පියර් 35ක බැටරියක් තමයි පාවිච්චි වෙන්නේ. මේ වාහනේ 3 සිලින්ඩර් වාහනයක් කියලා අපි ඉස්සරත් කතා කරානේ. මේ තියෙන්නේ ස්පාර්ක් ප්ලග් 3. රේඩියේටර් එකට කූලන්ට් දාන්නේ මේ කැප් එක ඇරලා. මීට අමතරව රෙසිවියර් එකට මදි ප්‍රමාණයට කූලන්ට් දාගන්නත් පුළුවන්. මේ වාහනේ ගැන තවත් විස්තර ටිකක් දැනගන්න එහෙනම් අපි ශමිත් එක්ක එකතු වෙමු. හරි අපි එහෙනම් බලමු මේ වාහනේ තියෙන අතුලත ඉරු පාසුකම් කොහමද, ලෙග් ස්පේස් එක කොහමද? මගේ අඩි 6 උසත් එක්ක ස්පේස් එක කරාම හයි හෙඩ් රූම් එක අපි බලමු අපි ඉස්සරහට අපි කියන්නේ ඩ්‍රයිවර්ට සීට් එක මගේ උසට ඇඩ්ජස්ට් කරාම පිටිපස්සින් එක්කෙනාට යන පැසෙන්ජර් කොහමද සැපපහසුට යන්න පුළුවන්ද? අපි දැන් ඉස්සරහා සීට් එක ඇඩ්ජස්ට් කරා. ඉස්සරහා ඩ්‍රයිව් කරන කෙනාගේ කියන්නේ මගේ උසත් එක්ක තමයි සීට් එක ඇඩ්ජස්ට් කරේ. ඒ කියන්නේ අඩි 6ක් විතර උසට උස කෙනෙක්ගේ ප්‍රමාණයට තමයි සීට් එක ඇඩ්ජස්ට් කරේ. ඒතර අපි බලන්නේ දැන් පිටිපස්සේ ඉන්න යන පැසෙන්ජර් කොහමද අපහසුද පහසුතාවයක් තියෙනවද යන්න කියලා. දැන් මම අඩි 6ක උස කෙනෙක් අපහසුතාවයකුත් නැහැ පහසුතාවයකුත් නැහැ. ඒ කියන්නේ මධ්‍යස්ථව ගමන් කරන්න පුළුවන්. හෙඩ් රූම් එකත් අඩි 6ක් මගේ උසත් එක්ක කියන්නේ සම පහසු විදියට යන්න පුළුවන්. හෙඩ් රූම් එකෙත් කිසිම අපහසුතාවයක් නැහැ. අපි දැන් මේ වාහනේ බැලුවා අංග උපාංග කොහොමද කියලා. ඉතින් අපිට මීට වඩා දෙයක් මේ වාහනේ දැනගන්න පුළුවන්. මේ වාහනේ පදින ඒ කියන්නේ වාහනේ අයිතිකරුත් එක්ක කතා කරන්න. එහෙනම් අපි පිළිගන්නවා අපේ එලකිරි ඔටෝ කාර් ප්‍රෝග්‍රෑම් එකට ලක්ෂාන් මහත්තයාව. අයිබෝන් ලක්ෂාන් මහත්තයා. ඉතින් අපිට කියන්නකෝ මේ වාහනේ ගැන විස්තර ටිකක්. අපිට දැනගන්න ලැබුණා මේ වාහනේ අවුරුදු 10ක් යා පාවිච්චි කරනවා කියලා. ඔව්. ඇත්තටම මම මේ වාහනේ ගත්තේ 2006 වර්ෂයේදී. ඒකට බ්‍රෑන්ඩ් නිව් තමයි ගත්තේ මේක. නිෂ්පාදිත වර්ෂයක 2005 රෙජිස්ටර් කරේ 2006 දී. ඇත්තටම එදා ඉඳන් මම ඇත්තට මේ වාහනේට කැමතියි. මේකේ පවර් ස්ටියරින් නැහැ. මැනුවල් ට්‍රාන්ස්මිෂන් එකක් තමයි තියෙන්නේ. ඒක නිසා මේ අත්ත වශයෙන් ගත්තොත් මේ වාහනේ මම කැමති ඒ වගේ මේ රිය පැදවීමක් කරන්න. ඇත්තටම නියම රිය පැදවීම කියලා කිව්වොත් ඒකේ තියෙන්නේ ඔටෝ ට්‍රාන්ස්මිෂන් එකක් නැති මැනුවල් ට්‍රාන්ස්මිෂන් එකක්. ඒකම පවර් ස්ටියරින් කියන එක නැති වෙන තරමට ඒකේ ඇත්තටම රිය පැදවීමේ උපරිම ආශාදී කියන එක ගන්න පුළුවන්. ඒතකොට ලක්ෂණ මහත්තයා මේ වගේ වාහන ආරක්ෂාකාරී කරන්නේ පොඩ්ඩක් පහත්. ඒ කියන්නේ එයා බෑග් වගේ දේවල් නෑ. එතකොට ඒ ගැන ඔයාලට මොනවද කියන්නේ? ඇත්තටම එයා බෑග් එකක් තියෙනවා නම් මමත් කැමතියි. නමුත් මැනුවල් ට්‍රාන්ස්මිෂන් එකක් තියෙන පවර් ස්ටියරින් නැති එයා බෑග් එකක් තියෙන කා එකක් හොයාගන්න ටිකක් අමාරුයි. ඒ පැත්තෙන් බැලුවොත් Maruti 800 එක සෑහෙන ඉදිරියෙන් යනවා. මොකද අපේ අවශ්‍යතාවයට ආරක්ෂාව තරමක් දුරට අඩු වුණා. අපේ අවශ්‍යතාවයට ගන්න විදිහට වාහනේ දුවනවා. එතකොට දැන් මේ වාහනය 2005 වර්ෂයෙන් නිෂ්පාදිත වාහනයක්. දැන් ඒතකොට මේ මාදිකය 2010 පස්සේ ආවේ නැහැ. ඒතකොට දැන් මේක පාවිච්චි කරලා අවුරුදු 5ක් විතර එනවා. එතකොට දැන් ඔබතුමාට ප්‍රශ්නයක් නැද්ද මේ ස්පෙයා පාර්ට් රිපෙයාර් එකේදී ස්පෙයා පාර්ට් ගත්තොත් මෙහෙමයි දැන් මේ මාදිලේ වාහනේ ලංකාවේ ගොඩාක් ස්ථානවල තියෙනවා. ඒකට අමතරව ඒක නිසා ලංකාවේ ඕනම ස්ථානයක මේ වාහනේ ස්පෙයා පාර්ට් ගන්න පුළුවන්. පංචිකාවත් හරි ලංකාවේ ඕනම ස්ථානයක. අනිත් එක තමයි මේ වාහනේට සමාන මාදිලේ වාහනේ ජපානයේ නිෂ්පාදනය වුණා. ඒක නිසා ජපානයේ වාහනේ වල තියෙන ස්පෙයා පාර්ට්ස් වල බොහෝ ස්පෙයා පාර්ට්ස් මේකට දාන්න පුළුවන්. මේ ප්‍රශ්නයක්. එතකොට මේ Maruti 800 කියන මේ මාදිලිය ගොඩක්ම කියන්නේ අපේ ජනතාව අතර ප්‍රසිද්ධ පෙට්‍රල් කරන වාහනයක් හැටියට තමයි. එතකොට මේ ගැන අත්දැකීමක් ඔබතුමාට මොකක්ද කියන්නේ?
ඇත්තටම ඉන්ධන කාර්යක්ෂමතාවය ගත්තොත් මේ කාර්යය කරන ගොඩක් ඉන්ධන කාර්යක්ෂම තියෙනවා. ඉතින් අපි බැලුවොත් එහෙම මගේ අත්දැකීම අනුව කොළඹ රථ වාහන තදබදිය ඇතුළතේ වුණත් ලීටරයකට කිලෝමීටර් 15ක් 13ක් අතර ප්‍රමාණයක් කරනවා. නමුත් අපි අධිවේගී මාර්ගයේ හරිය පිට පළාත්වල ධාවනය කරොත් ඊට කිලෝමීටර් 18 20 දක්වා වුණත් ධාවනය කරන්න පුළුවන්. එතකොට හැමදාම මේ වාහනේද පාවිච්චි කරන්නේ නැත්නම් වෙනත් වාහනයක් තියෙනවද? එහෙමයි. මම හැම අවස්ථාවකටම මේ වාහනේ පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඔබට පේනවා මේ වාහනේ තරම ඉඩකඩක් ප්‍රමාණයක් නැහැ. ඒ අවස්ථාවලදී මම වෙනත් වාහනයක් පාවිච්චි කරනවා. ඊට අමතරව නමුත් මේ වාහනේ මම කලින් කිව්වා වගේ රියපැදවීමේ උපරිම ආශ්‍රාදය ලබා ගන්න මේ වාහනේ තමයි. අනිත් එක රථ වාහන තදබදිය වැඩි අවස්ථාවක් වුණත් මේ වාහනේ තමයි මම පාවිච්චි කරන්නේ. එහෙනම් බොහොම ස්තුතියි ලක්ෂන් මහත්තයා අපිත් එක්ක දුන්නාට. පාවිච්චි කරපු මරුටි 800 එකක් ඔබ මිලදී ගන්න යනවා නම් සැලකිලිමත් වෙන්න ඕන කරුණු කීපයක් අපි බලමු. වෙනත් වාහන වගේම ලොකු ඇක්සිඩන්ට් වෙලා තියෙනවද, චැසි එකේ ඇදවීම් වෙලා තියෙනවද, එන්ජින් එකේ තත්ත්වය වගේ මූලික දේවල් අනිවාර්යෙන් බලන්න ඕන. ඊට අමතරව මේ මරුටි 800 වලටම ආවේනික ප්‍රශ්න ගැන අපි කතා කරලා බලමු. ලොකුම ප්‍රශ්නය තමයි මේවා ඉක්මනින් මලකඩ කාලා දිරන්න පටන් ගන්න එක. ගොඩක් අය මේ වගේ තැන් පොටි ගාලා වහලා තියෙන්නේ. නමුත් හොඳින් පරීක්ෂා කරලා බැලුවොත් ඕගලන්ටත් හොයාගන්න පුළුවන්. වාහනේ ඉස්සරහා ග්‍රිල් එක යට ඉස්සරහා වින්ස්ක්‍රීන් වටේ වතුර බහැලා යන තැන්, බීඩින් වටේ දොරවල් වටේ ඒ වගේ වාහනේ යටදාර යටපැත්ත ඔකල පරීක්ෂා කරලා බලන්න ඕන. මේ වගේම මේ වාහනේ ෆ්ලෝ බෝඩ් එකත් හොඳට පරීක්ෂා කරලා බලන්න ඕන. ඇත්තටම වාහනේ උස්සලා බලන්න පුළුවන් නම් වඩාම හොඳයි. ඊට අමතරව මේ වාහනේ ගොඩක් අය බිස්නස් වලටත් රළු භාවිතයට අරගෙන තියෙන නිසා ගොඩක්ම ඇතුළත උපාග කැඩිලා නැත්තම් ගැලීලා තියෙන්න පුළුවන්. දැන් මේ අපි දකින සෙන්ටර් කන්සෝල් එක ගොඩක් අද දකින මරුටි වල ගලවලා නැත්තම් කැඩිලා තියෙනවා. ඒ වගේම අනික් ඉන්ටීරියර් පාටුත් හොඳට තියෙනවද කියලා සැලකිලිමත්ම බලන්න. සීට් කවර තිබ්බත් ඇතුළට සීට්ල තත්ත්වය පරීක්ෂා කරලා බලන්න ඕන. මේ වාහනය නම් ලක්ෂාන් මහත්තයා ඉතා හොඳින් පාවිච්චි කරලා තියෙනවා. මේ වගේ වාහනයක් නම් හොයන්න දැන් ටිකක් අමාරුයි. නමුත් පුළුවන් තරම් හොඳ තත්ත්වය එකක් හොයන්න ඔයගොල්ලෝ මහන්සි වෙන්න ඕන. මොකද මේ වාහනේ එන්ජින් එකේ රිපෙයාර් වලට ලොකු වේදම් යන්නේ නැහැ. නමුත් බොඩි එකේ ලොකු දිරුම් මලකඩ කෑම්, ඉන්ටීරියර් එකේ කැඩිච්ච පාර්ට්ස් වගේ දේවල් රිපෙයාර් කරන්න ගියොත් සමහර විට එන්ජින් රිපෙයාර් එකට වඩා ලොකු වේදමක් දරන්න වෙන්න පුළුවන්. මරුටි 800 එක ඉතා සරල වාහනයක්. අඩුම මිලකට මිලදීගෙන අඩුම වේදමකින් පාවිච්චි කරන්න පුළුවන් දැනට ලංකාවේ තියෙන හොඳම පාවිච්චි කරපු වාහනේ හෝ වාහන 44න් එකක්. ඒ වගේම පරණ විදිහේ පවර් ස්ටියරින් නැති මැනුවල් ට්‍රාන්ස්මිෂන් එකක් තියෙන ඉතා සරල සැහැල්ලු වාහන පැදවීමට පිය කරන අයටත් මරුටි 800 එක හොඳ තේරීමක්. එහෙනම් අපි අදට සමුගන්නයි යන්නේ. elecri.com එකේ අපේ ඔටෝමොබයිල් ෆෝරම් එකට එන්න. ඕගලන්ට වාහන ගැන තියෙන ප්‍රශ්න, ඕගලන්ගේ අදහස්, යෝජනා ආදී ඇතුළත් කරන්න. අපි එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් තවත් වාහනයක් එක හමුවෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.